චාව් සුබ දවසක් හැමෝටම. විවිධ කතා කියන ගොඩාක් දෙනෙක්ට පටල වෙන මොකක්ද මේ තෙසර සංසාරයා සහ පෝර්තුගීස් කාලයේ තියෙන කාඩ් එක. ඉතාලි රජයේ වෙබ්සයිට් එකම අපි ගිහින් බලමු, අධ්‍යයනය කරමු මොනවද මේ කාඩ් කියන්නේ. ඉතින් ආරාධනා කරනවා ඔබට අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. වැදගත් වීඩියෝ කීපයක්ම අපි ඉදිරියේදී අරන් එනවා. එහෙමනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි, එහෙමනම් අපි බලමු මොකක්ද මේ තෙසර සනතාරියා කාඩ් එක කියන්නේ සහ කෝඩ්ෆිස් කාලේ කාඩ් එක කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. ඉතාලි රජය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්සයිට් එකටම ලොග් වෙලා බලමු මේ කාඩ් දෙක අතර වෙනස සහ මේ කාඩ් දෙක මොකක්ද කියන එක. එහෙමනම් මම මගේ ලැප්ටොප් එකකින් වෙබ්සයිට් එකට ලොග් වෙනවා. වෙබ්සයිට් එක තමයි මෙන්න මේක agenciaentrate.gov.it. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එක ලොග් වුණාට පස්සේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි එන්නේ. බලන්න මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ පැහැදිලිවම තියෙනවා තෙසර සනතාරියා කාඩ් එක. මේ තියෙන්නේ නිල් පාට කාඩ් එක, තෙසර සනතාරියා කාඩ් එක. එතකොට මේක ඉතාලි භාෂාවෙන් තියෙන හින්දා මට ඉතාලි ලොකුවට බෑ. ඉතින් අපි හැමෝටම පහසු වෙන්න සිංහල භාෂාවට ට්‍රාන්ස්ලේට් කරලා බලමු මොකද්ද මේ කියන එක. හරි, මෙන්න ආවා. මෙන්න දැන් ආවා. දැන් බලමු මේක සෞඛ්‍ය කාඩ්පත එය කුමක්ද සහ එය ලබා ගන්නේ කෙසේද. ඔන්න දැන් ඉතින්ටත් ආවා. දැන් අපි බලමු මේ තියෙන්නේ සෞඛ්‍ය කාඩ්පත එය කුමක්ද සහ එය ලබා ගන්නේ කෙසේද. ආදායම් ඒජන්සිය විසින් නිකුත් කරන ලද බදු කේතේද අඩංගු සෞඛ්‍ය කාඩ්පත. එතකොට ආදායම් ඒජන්සිය කියන්නේ ඒජන්සි දෙලා එන්ත්‍රාතය එක විසින් නිකුත් කරන ලබන බදු කේතය. ඒ කියන්නේ කෝඩ්ෆිස් කාලේ කියන කේතය අඩංගු ප්ලාස්ටික් කාඩ් එක තමයි සෞඛ්‍ය කාඩ්පත කියන්නේ. තෙසර සනතාරියා කියලා කියන්නේ. එතකොට ඒකින් කරන කාර්යය තමයි පුරවැසියා වෛද්‍යවරයා වෙත යන සෑම අවස්ථාවකම පාමසියෙන් ඖෂධයක් මිලදී ගන්නා විට රෝහලේ හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියේ පරීක්ෂණයක් හෝ විශේෂඥ සංචාරයක් වෙන් කරවා ගන්නා සෑම අවස්ථාවකම සහ ඕනෑම අවස්ථාවක ඔහුට හෝ ඇයට තම බදු කේතය සහතික කිරීමට අවශ්‍ය වන සෑම අවස්ථාවකම භාවිතා කෙරේ. එතකොට මේ තෙසර සනතාරියා කාඩ් එක භාවිතා කරන්න යුතු අවස්ථාවන් තමයි මේක තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ෆාමසියෙන් බෙහෙත් ගන්නකොට මේක ඉදිරිපත් කරන්නම ඕනේ. ඔයාලගේ යටතේ ඉන්න ඩොක්ටර් ඉන්නවනේ. ඒ ඩොක්ටර් යටතේනේ ඔයාලා ඉන්නේ. එතකොට අන්නේ ඩොක්ටර්ගෙන් ඔයා ගන්න බෙහෙත් ඒක ෆාමසියෙන් ලබා ගන්න නම් මේ කාඩ් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක තමයි මෙතනින් කියවෙන්නේ. එතකොට මම මේකේ තියෙන විස්තරේ සම්පූර්ණ කියවන්න යන්නේ නැහැ. මම මේ වීඩියෝ එක පල්ලෙහාට අරන් යන්නම්. එතකොට ඔයගොල්ලෝ මේක බලා ගන්න. වීඩියෝ එක නවත්තලා බලා ගන්න. වීඩියෝ එක චුට්ටක් විතර දික් වෙයි. ඒ වුණාට මේක ස්කිප් කරන්න නැතුව බලන්න. ගොඩාක් වටිනවා. හරිද? එතකොට මෙන්න මෙතන තමයි ඊළඟට වටින දේ තියෙන්නේ. මෙතන තියෙන්නේ විදේශ පුරවැසියන් සඳහා සෞඛ්‍ය කාඩ්පත. බදු කේතයක් සඳහා අයදුම් කර ජාතික සෞඛ්‍ය සේවයේ සර්විසියෝ සනතාරියෝ නැෂනාලි ලියාපදිංචි වී ඇති විදේශී පුරවැසියන්ට ඔවුන්ගේ පදිංචි බලපත්‍රයේ කාල සීමාව සඳහා සාමාන්‍යයෙන් වළංගු සෞඛ්‍ය කාඩ්පතක් තෙසර සනතාරියා එකක් ලැබේ. කල්ෙකුත් වූ පසු තම පදිංචි බලපත්‍රය අලුත් කර ඇති පුරවැසියන් තම ලියාපදිංචිය අලුත් කර නව සෞඛ්‍ය කාඩ්පතක් ඉල්ලා සිටීමට නැවත තම ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය අමතන්න. මෙතන තියෙනවා ASL කියලා. අපි කෙටියෙන් කියන්නේ ආසල් කියලා. ආසල් කියන එකේ තේරුම තමයි ඇසෙන්ඩ්‍රා සනතාරියා ලෝකාලය කියන එක. එතකොට මේ ආයතනයට තමයි යන්න ඕනේ ඒ කාඩ් එක. තෙසර සනතාරියා කාඩ් එක හදාගන්න. එතකොට දැන් මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා විදේශීය රටක පුරවැසියෙක් නම් මේ රටට නීති අනුකූලව ඇවිල්ලා ඉන්නවා නම් එයාගේ පාස්පෝර්ට් එක අදාළව ඒ පාස්පෝර්ට් එක ප්‍රොෆෙසර් ආයතන නිකුත් කරාට මේ ලබා දුන්නාට පස්සේ ඔයාගේ ප්‍රමිස් සෝජන් එක ලබා ගන්න පුළුවන්. ඒ අවශ්‍ය ඩොකියුමන්ට් සියල්ල ලබා දුන්නාට පස්සේ. ඒ වගේම නීති අනුකූලවකින් තොරව මේ රටට ඇවිල්ලා ඉන්න අනිත් රටවල් වලින් ඇවිල්ලා රිෆියුජි සරණාගත අයතුම් කරලා ඉන්න කාට වුණත් මේක ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉස්සෙල්ලාම ඇවිල්ලා ඔයාලා කුස්තුරා ආයතනයට
මේ පෙනී සිටලා කුස්තුරා ඉතින් ෆින්ගර් ප්‍රින්ට් තියලා ඉවර වෙලා ඒ ලබා දෙනවනේ. ඒ ප්‍රොසෙස් එක සම්පූර්ණම මම කලින් වීඩියෝ වල දාලා තිනවා. ඒකත් බලා ගන්න පුළුවන්. එතකොට එතනින් හම්බ වෙනවා తాවකාලික සෝජෝන් එක. සුදු කොලේ හරි කහ කොලේ හරි හම්බ වෙනවනේ. සෙලම් හම්බ වෙන සුදු කොලේ. ඉතින් අන්න එකෙන් ඒක අරගෙන ඒකයි ඔයා ගාව හොස්පිටල් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පදිංචි ඇඩ්‍රස් එක ලිපිනේ සඳහන් වෙන ඒකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔය දෙක අරන් ගියාට පස්සේ ඔයාට පුළුවන් මේ ආසල් කියන ආයතනයෙන් තෙසර සනතරිය කාඩ් එක අයදුම් කරන්න. ඒ වගේම තමයි නීති අනුකූල ආපු අයටත් මෙතනින්ම තමයි ඒක කරගන්න තියෙන්නේ. ඒ විදිහට එයාගේ ඩොකියුමන්ට් ටික අරන් ගියානම් කරගන්න පුළුවන්. එතකොට මේකේ මෙහෙම තමයි මේ සනතරිය කාඩ් එකේ විස්තරේ මේ ඉතාලි රජය විසින් නිකුත් කරන ප්‍රධාන වශයෙන්ම බෙහෙත් ලබා ගැනීමට තමයි ප්‍රධාන වශයෙන්ම මේක ඉවහල් වෙන්නේ සෞඛ්‍ය පහසුකම් සඳහා. ඒතර මේකේ තියෙන කෝඩ් ෆිස්කාලේ තියෙනවනේ. ඒ අංකය තමයි එතනින් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අංකය භාවිතා කරන්න පුළුවන් කෝඩ් ෆිස්කාලේ ඉල්ලන අවස්ථාවලදී. ඊළඟට අපි බලමු කෝඩ් ෆිස්කාලේ කාඩ් එක කියන්නේ මොකක්ද කියන එක. ඒකත් මේකේ තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට. කෝඩ් ෆිස්කාලේ කාඩ් එක වෙනම තියෙනවා. ඒක අපිට වෙනම ලබා ගන්න පුළුවන්. එතකොට සනතරිය කාඩ් එක ලබා ගන්නේ නැත්නම් කෝඩ් ෆිස්කාලේ ලබා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් අපිට පුළුවන් ඒක ලබා මේ බලන්න මොකක්ද කියන එක. බලන්න දැන් ඔයාලට පුළුවන් ඒකත් බලා ගන්න කෝඩ් ෆිස්කාලේ කියන්නේ මොකක්ද කියන එක. ඔන්න මේ තියෙන්නේ. මේ තියෙන කෝඩ් ෆිස්කාලේ කාඩ් එක. බලන්න කොළ පාට කාඩ් එකක් තියෙන්නේ. හරිද? කොළ පාට කාඩ් එකක් තියෙන්නේ. අපි බලමු මේකත් සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා මොකද්ද මේකෙන් කියන්නේ කියන එක. ඔන්න ඒකත් ආව හරි. දැන් බලන්න. බදු කේත කාඩ්පත නැවත නිකුත් කිරීම සඳහා එල්ලීම් කියන. එතකොට අපි බලමු ඉස්සෙල්ලාම මේ මොකද්ද මෙතන කියන්නේ කියන එක. බලන්න මෙතන පැහැදිලිවම තියෙනවා. බලන්න මෙතන පැහැදිලිවම තියෙනවා ඔබගේ බදු කේත කාඩ්පත සොරකම් කර ඇතනම් නැති වී ඇතනම් හෝ හානි වී ඇතනම් ඔබට නව එකක් ඉල්ලා සිටිය හැක. ජාතික සෞඛ්‍ය සේවය ලියාපදිංචි නො වූ පුරවැසියන් සඳහා වෙන් කර ඇති කාඩ්පත පහත සඳහන් මාර්ග හරහා ඉල්ලා සිටිය හැක. ඒ කියන්නේ අර සෞඛ්‍ය සේවා ආයතනයේ ලියාපදිංචි වෙලා නැත්නම් ඒ කියන්නේ ආසල් එක හරහා ලියාපදිංචි වෙලා නැත්නම් මෙයාට මේක වෙනම ලබා ගන්නත් පුළුවන්. ඒක ලබා ගන්න පුළුවන් ඒජන්සි දෙලා ඉන්තරාතියකින්. එතකොට ඒකට මේ ස්පීඩ් account එකක් හරි CIE එකක් හරි CNS එකක් හරි තියෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් මම පස්සේ ඉස්සර ඉතිරියට වීඩියෝ අරන් එන්නම්. මේ ස්පීඩ් account එක කියන්නේ මොකද්ද? CIE කියන්නේ මොකද්ද? CNS කියන්නේ මොකද්ද කියන එක මම ඉස්සරහා වීඩියෝ වලදී අරන් එන්නම්. මෙන්න මේ account එකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතනින් ලබා ගන්න ඔන්ලයින් ලබා ගන්න නම්. එහෙම නැතුව ඔයාලට පුළුවන් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන අදාළ කාරණයට ඒ ඒජන්සි දෙලා ඉන්ටර්නෙට් ආයතනට ගිහිල්ලා ඉවර වෙලා මේක කරගන්න පුළුවන්. එහෙමත් කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඒජන්සි දෙලා ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්න විදිහත් මම ඉස්සරහා වීඩියෝ වලින් දාලා තියන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට අපි දැන් බලමු මේ හරියටම මේ කෝඩ් ෆිස්කාලේ කාඩ් එක කියන්නේ මොකක්ද කියන එක. මෙන්න මෙතන තියෙනවා ඒක. මේ තියෙන්නේ ඒක. බලන්න. බදු කේතය යනු රාජ්‍ය ආයතන සහ පරිපාලනය සමග සියලු ගනුදෙනු වලදී ස්වාභාවික පුද්ගලයන් අනිකුත් ස්වාභාවික පුද්ගලයන් සහ ආයතන සඳහා හඳුනා ගැනීමේ මෙවලමකි. එතකොට පැහැදිලිව කියනවා මෙතන පුද්ගලයෙක් හඳුනා ගන්න තමයි මේ කෝඩ් ෆිස්කාලේ නොහොත් බදු කේත අංකය පාවිච්චි කරන්නේ. ඒකෙන් කියවෙන්නේ ඒක තමයි. එතකොට ස්වාභාවික පුද්ගලයන් සඳහා වන බදු කේතය අක්ෂර 16කින් සමන්විත වන අතර පුරවැසියාගේ පුද්ගලික දත්ත හඳුනා ගන්නා අකුරු සහ අංක වලින් සමන්විත වේ. ඒක හොඳට බලාගන්න. අක්ෂර 16ක් තියෙනවා. ඒක මික්ස්. ඒ කියන්නේ ඉලක්කම් සහ අකුරු ඉංග්‍රීසි අකුරුත් එක්ක තමයි මේක නිකුත් කරන්නේ. ඔයාලගේ සරණාගත ඉන්න කෙනෙක් නම් ඔයාලට හම්බෙන తాවකාලික සෝජෝන් එකේ කෝඩ් ෆිස්කාලේ කියලා ගහලා තියෙන එක අක්ෂර 16ක් තියෙනවා. හොඳට බලන්න. ඒක තමයි එකෙන් පැහැදිලි වෙන්නේ. එතකොට සන්තාරිය කාඩ් එකෙත් ඉහළින් සටහන් කරලා තියෙන කෝඩ් ෆිස්කාලේ කියලා ඕක තමයි. එතකොට මේක සෞඛ්‍ය සේවා සඳහා හිමිකම් ඇති සහ ජාතික සෞඛ්‍ය සේවය ලියාපදිංචි වී ඇති පුරවැසියන්ට සෞඛ්‍ය කාඩ් පතක් නිකුත් කරනු ලබන අතර එහි ඔවුන්ගේ බදු කේත අංකයද අඩංගු වේ. ඒක කියන්නේ පැහැදිලිවම කියනවා. තෙසර සන්තාරිය කාඩ් එක ලබාගත්තු අයටත් මේකේ බදු කේත අංකය සඳහන් කරලා තියෙනවා. එතකොට ජාතික සෞඛ්‍ය සේවා ලියාපදිංචි නොවූ පුරවැසියන්ට නිකුත් කරනු ලබන්නේ බදු කේත කාඩ් පතක් පමණි. පැහැදිලිවම තියෙනවා මෙතන සෞඛ්‍ය සේවා අධිකාරියෙන් ලියාපදිංචි වෙලා නැත්තම් හම්බ වෙන්නේ මේ බදු කේත කාඩ් පතේ. ඒ කියන්නේ මේ කොළ පාට කාඩ් එක හම්බ වෙනවා.
එතකොට මේ කාඩ් දෙක අතර වෙනස ඔන්න ඕකයි. එතකොට තෙසර සනතරියා කාඩ් එක තියෙන කෙනෙක්ට බදු කේතංකය සඳහන් වෙලා තියෙන හින්දා සමහර අවස්ථාවලදී ඒගොල්ලන්ට තමන්ගේ වැඩ කරගන්න පුළුවන් ඒ තෙසර සනතරියා කාඩ් එකකින්ම. හැබැයි මේ බදු කේත කාඩ් පත මේ කොළ පාට කාඩ් පත විතරක් තියෙන අයට ඒ කාඩ් පත පෙන්නලා ෆාමසි වලින් බෙහෙත් ගන්න බෑ. එහෙම ගන්න බෑ. මොකද ඒක තෙසර සනතරියා කාඩ් එකම තියෙන්න ඕනේ. අන්න ඒ දෙක අතර වෙනස ඔන්න ඕකයි. මේ ඉතින් මේ තොරතුරු සඳහන් වෙලා තියෙන මේ විදිහට. එතකොට මේ කාඩ් දෙක අතර තියෙන වෙනස ඕගොල්ලෝ හොඳට පැහැදිලි වෙනවා ඇති. එතකොට මේක හදාගන්න තියෙන්නේ ඒජන්සි දෙලා ඉන්ට්‍රාතේකෙන්. මේකට අවශ්‍ය වෙන්නේ Tamanට తాවකාලිකව රැඳී සිටීමේ බලපත්‍රයක් හරි එහෙම නැත්නම් සෝජෝන් එකක් හරි තියෙනවා නම් නීති අනුකූලව ඇවිල්ලා ඉතාලියට ඒක ඒජන්සි දෙලා ඉන්ට්‍රාතේට අරන් ගිහලා ඉවර වෙලා Tamanගේ ID එකත් ඒ වගේම හොස්පිටල් එකක් හරි අරගෙන යන්න ඕනේ. එතනින් අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහලා හදාගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ආසල් එක හරහා කරගන්න තෙසර සනතරියා කාඩ් එක හදාගන්න තියෙන්නේ. තෙසර සනතරියා කාඩ් එක හදාගන්න නම් Taman තමයි තාවකාලික සෝජෝන් එක හරි එහෙම නැත්නම් සෝජෝන් එක හරි ඒ වගේම හොස්පිටල් එක හරි ඉතාලියේ ඩෙන්ටිටි කාඩ් එක හරි අරන් ගියාට පස්සේ එතනින් ඒක හදාගන්න පුළුවන්. ආසල් එකෙන් හදාගන්න පුළුවන් තෙසර සනතරියා කාඩ් එක. එතන දැන් මම මේ වීඩියෝ එකේ යන අතරතුර මම දාලා තිනවා තෙසර සනතරියා කාඩ් එකක් ආසල් එක හරහා හදපු එකක්. ඒකේ මුලින්ම හම්බ වෙන්නේ ප්ලාස්ටික් මේ කාඩ් එක නෙමෙයි නිකන් කොලයක් වගේ කාඩ්බෝඩ් කාඩ් එකක් තීරුවක් වගේ හම්බෙන්නේ. ඒකේ සියලුම විස්තර තියෙනවා. ඒකෙන් හැමදේම කරගන්න පුළුවන් බෙහෙත් ගන්නට අදාළව. ඒ වගේම කෝදිපිස් කාලේ යම් තැනක ඉල්ලුවත් ඒක පෙන්වනවා නම් හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ ආයතනයෙන් කියනවා ඒක ප්‍රොන්තෝ වෙලා ඒජන්සි දෙල්ලා එන්ත්‍රාත් එක හරහා ප්‍රොන්තෝ වෙලා එන්න Taman දීපු ඇඩ්‍රස් එකට එනවා කියනවා. දින 21ක් වගේ ඇතුළත ඒක ප්‍රොන්තෝ වෙනවා කියනවා. ඉතින් ඒක සමහර ඇඩ්‍රස් වලට එන්නේ නැහැ. ගොඩාක් අයට ඒ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට තියෙන්නේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්නවා ඒජන්සි එකේ ඉන්ට්‍රාතේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවර වෙලා. ඒවා ඉස්සරහට ඒ වෙබ්සයිට් වල ඔන්ලයින් අපොයින්ට්මන්ට් දානදී මම වීඩියෝ දාන්නම්. එතකොට අන්න ඒ අපොයින්ට්මන්ට් එකක් දාන ගිහලා දවස් 21කට පස්සේ එතනින් ඒක ලබා ගන්න පුළුවන්. එතකොට ඒක නැති වෙන්නේ අස්ථානගත වෙන්නේ තමන්ගේ අතරම ගන්න පුළුවන්. ඒකේ තමයි එතන තියෙන chance එක. ඉතින් මේ කාඩ් දෙක අතර තියෙන වෙනස ඔයගලන්ට තේරෙනවා ඇති. වෙනස තේරෙනවා ඇති. එතකොට මේ වරද්ද ගන්න දෙයක් නැහැ. තෙසර සනතරියා කාඩ් එක කියන්නේ මොකද්ද? ඒ වගේම කෝදිපිස් කාලේ කාඩ් එක කියන්නේ මොකද්ද කියන එක වරද්ද ගන්න අවශ්‍ය නැහැ. ඉතින් තෙසර සනතරියා කාඩ් එකක් තියෙන කෙනෙක්ට කෝදිපිස් කාලෙන් තියෙන වැඩ කරගන්න පුළුවන් වැඩ තියෙනවා. ඒව කරගන්න පුළුවන්. ඉතින් මේවා විවිධ මේ වැඩ කටයුතු සමා යොදාගන්නේ. දැන් මේක මේ බලන්න මෙතන තියෙනවා. පහලයන් තියෙනවා මේ විස්තර ටික. මම හිමින්ට පහලට යවන්නම්. ඔයාලා මේකත් බලා ගන්න. වීඩියෝ එක නවත්තලා ස්කිප් කරන්න නැතුව වීඩියෝ නවත්තලා බලා ගන්න. එතකොට මේ ඔයාලට තේරෙනවා මේක කොහොමද වෙන්නේ කියන එක. හැම දෙයක්ම මේ වෙබ්සයිට් එකට ගියා නම් ලොග් වුණා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් මේක මගේ ලැප් එකකින් කරලා තියෙන්නේ. ඔයාලන්ට වගේ ස්මාර්ට්ෆෝන් එකකින් වුණත් වෙබ්සයිට් එකට ලොග් වෙලා මේ තොරතුරු හොයාගන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මේ දේ පැහැදිලි නැති කියලා මම හිතනවා. ඉස්සරහ වීඩියෝ වලදී මම ඊටු විස්තර අරන් එන්නම් අපොයින්ට්මන්ට් දාන විදිය ඒ වගේම අනිත් හැම විස්තරයක්ම අරන් එන්නම් ඊටු වීඩියෝ වලින් මේ වීඩියෝ එකෙන් ළම දෙයක් ලබා ගන්න ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.